මේ දීපල ඔක්කොම අපේ නෝනාගේ. එයාට හොඳට කලමනාකරණය කරන්න පුළුවන්. එයාගේ අපි බැඳපු මුල් සංදියම අපි ඉතින් නොච්චියාගමනේ. නමුත් ඒකම ළඟයි නොච්චියාගම. ඉතින් අංගලෙන් බින්දුන මේව නමුත් ඒකම නොච්චියාගම ඒ බෝඩරේ. අපේ නෝනාට ඉතින් හොඳට කලමනාකරණය කරන්න පුළුවන්. අපේ නෝනාගේ අර ආප්පු විකුණන සහෝදරියක් එයාට ඔය ක්‍රිප්ටෝ කරන්සි වගේක් දුන්නා. අපේ නෝනා ක්‍රිප්ටෝ ට්‍රේඩින් කරා ඒ දවස්වල. ඉතින් ඒකට ඉඳ තමයි අපි මේ විදිහට අද කූල් එකේ ඉන්නේ. ඔයගොල්ලෝ තාම ක්‍රිප්ටෝ ට්‍රේඩින් කරලා නැහැ. කරලා බලන්න ආසයිද? ඉඳලා හිටලා ඉතින් අපි ඔය අනුරාධපුරේ මලේ එහෙම ගියාම සමහර සහෝදර සහෝදරියෝ මේ තක්කාලි ටිකක් කරොල ටිකක් එහෙම අපේ වාහනේට දානවා. අපි ඉතින් හිල් ජොක්කු ඇඳට ක්‍රිප්ටෝ ට්‍රේඩින් තමයි කරේ. අපි මම මෙතන ඉඳන් රත්නපුරේ වැඩකට යනවා නම් රත්නපුරේ අය තමයි මගේ තෙල් ටික ගහන එක එනකොට කෙසෙල් කනක් කපලා දාන වාහනේට එහෙම නැත්නම් එළවලු ටිකක් දෙන්න පුළුවන් දෙනවා හාල් තියෙනවා හාල් ටිකක් දෙනවා එහෙම දෙනවා අනුරාධපුරේ ගිහපුවම හාල් ටිකක් පොල් ටිකක් කුරුණෑගල පුත්තල පැත්තට යන පොල් ටිකක් කරවල මාළු ටිකක් එහෙම හම්බ වෙනවා. ඒතර ඒවා බඩ ද්‍රව්‍යමය. ඊට අමතරව වාහනේට තෙල් ගහන්න ඒගොල්ලෝ තමයි බලන්නේ. උනට පුත්තලෙන් මං ගියා දා රුපියල් 3000ක් හම්බුණා. මම රත්නපුරේ ගියා මට එදා රුපියල් 2000ක් හම්බුණා. මම හම්බන්තොට ගියා මට රුපියල් 5000ක් හම්බුණා. මම එතකොට පුත්තලම ගියා රුපියල් 3000ක් තෙල් ගහලා තියෙනවා. මට මොනවා හරි වැඩක් තියෙනවා නම් අමාරුවක් තියෙනවා නම් අපි හිතමුකෝ හදිසියේ ගෙදර දොරේ කෙනෙකුට ලෙඩක් වෙලා නැත්නම් මගේ කෙනෙකුට අසනීපයක් වෙලා ඔපරේෂන් එකක් කරගන්න වෙලා. එතකොට මම පක්ෂයට කියනවා. එතකොට අපි බලනවා කොහොමද අපිට මේ වැඩේ කරගන්න පුළුවන්. ඉතින් අපිත් එක්ක කැම්පස් වල හිටපු යාළුවෝ ඉන්නවා. ඉතින් අපි බලනවා යාළුවන්ට කතා කරලා මේ වැඩක් තියුවා. අපි උදව් කරනවා. දැනුත් මම විශ්වවිද්‍යාලයේ ඉඳන් මේ දැන් අවුරුදු 15ක් ඉවරයි විශ්වවිද්‍යාලය අවුට් වෙලා. ඉතින් මේ 15ේම කඩේකින් රෙදි ගන්න ගිහලා නෑ මම බොහොම කලාතුරකින් රෙදි ගන්න යන්නේ. තැනකට යනකොට දැන් මම ගිය සතියේ හම්බන්තොට ගියා. මට එනකොට ෂර්ට් එකක් අරන් තිබ්බා. අපේ පක්ෂේ සහෝදරයෙක්. ඉතින් ඒ විදිහට යාළුවෝ හම්බුනහම අවුරුද්දට අපේ වෘත්තීය සමිති ශාඛාවල සහෝදරවරු විශේෂයෙන් පොදු හැඟීම් මත අපි ඒක හදලා ඒගොල්ලෝ දන්නවා අපි ජීවත් වෙන විදිය.